හායි මගේ මායාකාර යාළුවනේ. ඔන්න අද මම ඔයාලට අරන් ආවේ නපුරු ආදරේ 3 වෙනි කොටස. මගේ යාළුවෝ නපුරු ආදරේ 1 වෙනි කොටසයි 2 වෙනි කොටසයි හරිම ආදරෙන් වැළඳගත්තා. මම දන්නවා මගේ යාළුවෝ මේ කොටසත් හරිම ආදරෙන් වැළඳගනීවි කියලා. ඔයාලා මේ වගේ ලස්සන කතා බලන්න කැමති නම් අපේ නාලිකාව subscribe කරලා අපේ පුංචි පවුලට එකතු වෙන්න කියලා මම හරි ආදරෙන් ඉල්ලා සිටිනවා. අපි යමු දැන් කතාව බලන්න. වෙලා උදේ 6:30යි. ඊයේ රෑ වුණ සිද්ධියෙන් පස්සේ නෙතුලි නම් නිින්දක් තිබුණෙම නැහැ. නෙතුලිගේ ඇස් ඉස්සරහා මැවෙන්නෙම අබිමන්ට අම්මව බේරගත්ත මොහොත. මම ඔයාගේ ඇඟට කාටවත් අත තියන්න දෙන්නේ නැහැ. ඒ වචන ටික නෙතුලිගේ හිතට අමුතු උණුසුමක් දීලා තිබුණේ. ඒත් නෙතුලි Tamanටම කියා ගන්නවා. නෑ නෙතුලි නෑ විකාරී හිතන්න එපා. එයා ඔයාගේ බොස් විතරයි. ඒ ගැන වැඩි හිතන්න එපා. මෝඩ කෙල්ල කියලා එයා Tamanටම කියාගත්තා. ඊට පස්සේ අපේ නෙතුලි ඔෆිස් යන්න ලැහැස්ති වුණා. මේ අතරේ අභිමන්‍යු දෙන්නම හොස්පිටල් එකට ගියේ Tamanගේ තාත්තව බලන්න. සේනාරත්න මහතා ඇඳ මත වැතිරිලා හිටියා. එයා අභිමන්‍යු දැකපු ගමන් පුතේ කියලා හරි ආදරෙන් කතා කරා. අභිමන්‍යු තාත්තේ කියලා එයාව වැළඳගත්තා. තාත්තා කතා කරා. කම්පැනි එක කොහොමද පුතා? මම බලා ගන්නවා තාත්තේ. සේනාරත්න මහතාට මේ වචන ටික ඇහෙනවත් එක්කම පුදුම සැහැල්ලුවක් දැනුනේ. එයා Tamanගේ පුතාට කතා කරා. මං දන්නවා පුතේ. ඒත් පුතේ මේ ඔෆිස් එකේ ඉන්න හැමෝම විශ්වාස කරන්න එපා. අභිමන් පුදුමයෙන් වගේ ඇහුවා. ඇයි තාත්තා එහෙම කියන්නේ කියලා. තාත්තා උත්තර දුන්නා. මගේම ලේමාව පාව දුන්න පුතේ. ඔයාගේ බාප්පලා 3 දෙනා. සේනාරත්න මහතා නිහඬව ඔළුව වැනුවා. කම්පැනි එකේ ලොකු රහසක් තියෙනවා පුතා. මොකද්ද තාත්තා කියලා අභිමන් ඇස් දෙක ලොක් කරලා පුදුමයෙන් වගේ ඇහුවා. ලොකෝ එක ඇතුලේ රතු පාට ෆයිල් එකක් ඇති. ඒක අරගෙන බලන්න. හැබැයි පුතා එකක් මතක තියාගන්න. මේක බලන දැන කිසිම කෙනෙක් ඉන්න බෑ. ඔයා මේ ෆයිල් එක නෙතුලි ඉස්සරහා විතරක් බලන්න. ඒ මොකද තාත්තේ කියලා අභිමන් පුදුමයෙන් ඇහුවා. මේ ලෝකෙ මට ඔයාට පස්සේ විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා නෙතුලි විතරයි පුතා. අභිමන්ගේ ඇස් තවත් ලොකු වුණා. අභිමන්ට තේරුම් ගන්න බෑ මේ මොකද වෙන්නේ කියලා. අභිමන් Tamanටම කියාගත්තා. තාත්තා මෙච්චරයි මේ නෙතුලි විශ්වාස කරන්නේ. මොකක්ද ඒකට හේතුව? මොකක් හරි රහසක් තියනවා කියලා එයා Tamanගෙම හිස වැනුවා. අභිමන් ඔෆිස් එක ළඟට ආවා. නෙතුලි දැනටමත් වැඩ පටන් අරන් ටික වෙලාවක් වෙනවා. නෙතුලිට කෝල් එකක් ආවා. "හෙලෝ සර්, මිස් නෙතුලි." "ඔව් සර් කියන්න. ඉක්මනට කාර් පාක් එකට එන්න. හදිසි වැඩක්." කියලා අභිමන් ෆෝන් එක කට් කරා. නෙතුලි තමන්ගේ ඔෆිස් රූම් එකේ ඉඳන් ලිෆ්ට් එකේ පල්ලෙහාට බැස්සා. අභිමන් BMW එක ළඟ හිටගෙන "නගින්න නෙතුලි." "සර් මේ කොහෙද යන්නේ?" "හොස්පිටල් එකට." "මේ මම?" නෙතුලි බය වෙලා ඇහුවා. "තාත්තා හම්බ වෙන්න ඕනි කියලා ඔයාව එක්කන් එන්න කිව්වා." "මේ මාව?" "ඔව් යා." මේ දෙන්න අතර ඇති වුණ මේ සංවාදයේදී නෙතුලි ටිකක් බය වෙලා හිටියේ. අභිමන් නෙතුලි එක්කගෙන හොස්පිටල් එකට ගියා. නෙතුලි සේනාරත්න මහතා ඉන්න හොස්පිටල් රූම් එකට ඇතුළු වුණා. සේනාරත්න මහතා නෙතුලිව දැක්ක ගමන් හරි ලස්සනට hina වුණා. ඒත් එක්කම හරි ආදරෙන් කතා කරා. "දුව." නෙතුලි "සර්" කියලා හරි ආදරෙන් කතා කරා. ඒ වෙලාවේ සේනාරත්න මහතා කිව්වේ හරි අමුතු කතාවක්. "මට සර් නෙවෙයි තාත්තා කියන්න දුව." නෙතුලිගේ ඇස් දෙකේ කඳුළු පිරුණා. චූටි කාලේ ඉඳන්ම නෙතුලිට තමන්ගේ තාත්තගේ ආදරය දැනෙලා නැහැ. ඒ නිසා මේ තාත්තා කියන වචනේ කටින් පිට වුණෙත් හරිම අමාරුයි. සේනාරත්න මහතා නෙතුලිගේ අත අල්ලගත්තා. "ඔයා මගේ කම්පැනි එක වෙනුවෙන් කරපු හැම දෙයක්ම මම දන්නවා." නෙතුලි කතා කරා. "ඒ මගේ යුතුයකම සර්." නෙතුලිගේ ඇස් දෙකෙන් කඳුළු කැඩ කඩා හැලුණා. එයා සේනාරත්න මහතාට උත්තර දුන්නේ "ඒ මගේ යුතුයකමනේ සර්" කියලා. අභිමන් නිහඬව මේ දෙන්න දිහා බලාගෙන හිටියා. අභිමන්ට තවමත් මේ මොකද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. තමන්ගේ තාත්තා මේ තරම් නෙතුලිට ආදරෙන් කතා කරන්නේ ඇයි කියලා අභිමන්ට තවත් පුදුමයක්. සේනාරත්න මහතා අභිමන්ට කතා කරා. "පුතා මම ඔයාට අර උදේ කිව්වේ රතු ෆයිල් එක අදම බලන්න. හැබැයි තනියම නෙමෙයි දුවත් එක්ක බලන්න." අභිමන් නෙතුලිත් එක්කගෙන ඔෆිස් එකට ආවා. අභිමන් ඔෆිස් එකට ආව ගමන් කළේ ලොකෝ එක අරපු එක. ඒ ලොකෝ එක ඇතුලේ තිබුණේ රතු පාට ෆයිල් එකක්. ඒක අරපු ගමන් නෙතුලිගේ ඇස් දෙක ලොකු වුණා. "සර්, අභිමන් සර්, මේක කම්පැනි එකේ ෂෙයා සර්ටිෆිකේට් ඔරිජිනල් ඇග්‍රීමන්ට් එක." තවත් අතින් ලියපු ලියුමක්. අභිමන් ඒ ලියුම දිගෑරියා. ඒ ලෙටර් එකේ තිබ්බේ හරිම පුදුම දෙයක්. ඒක සේනාරත්න මහතාගේ අතින්ම ලියපු ලියුමක්. ඒකේ තිබුණේ "පුතා, ඔයා මේ ලියුම කියවනකොට මම අසනීප තත්ත්වයේ ඉන්නවනම් දැනගන්න. කාවත් විශ්වාස කරන්න එපා. මාව විනාශ කරන්න හදන්නේ පිට මිනිස්සු නෙවෙයි. මගේම සහෝදරයෝ. ඔයාගේ එකම බාප්පලා 3 දෙනා."
අභිමන්ගේ අත් දෙක මිට මෙලවුණා. ඊළඟ පේලිය කියවද්දි අභිමන් නෙතුලි දිහා බැලුවා. ඒකේ තිබුණේ මෙහෙම දෙයක්. නෙතුලිව කවදාවත් සැක කරන්න එපා. ඒ කෙල්ල මගේ දුව වගේ. දවසක් එයි. අභිමන් පුතේ, ඔයාටත් තේරෙයි මේ රහස මොකක්ද කියලා. අභිමන් ලියුම නමලා ජනේලේ දිහා බලාගෙන හිටියා. අභිමන්ගේ හිත ඇතුලේ දැනෙන්නේ දැන් අමුතු හැඟීමක්. නෙතුලි ගැන ගෞරවයක්, විශ්වාසයක්. ඒත් ඒ විශ්වාසය වැඩි වෙද්දි එකම කෙනෙක් හරිම කේන්තියෙන් දැවුණා. ඒ තමයි අභිමන්ගේ නෑනා ඉෂාරා. ඒත් එක්කම අභිමන්ගේ හිත ඇතුලේ ලොකු ප්‍රශ්නයක් ඉතිරි වෙලායි තිබුණේ. මේ අතරේ අභිමන්ගේ ඔෆිස් එකේ වැඩ කරන රයිනි කියන ගැහණු ළමයා අභිමනුයි නෙතුලි ගැන එක කේලම් මේ ඉෂාරාට කියන්න පටන් ගත්තා. අදත් ඒ වගේ කේලමක් කියන්නයි මේ ඉෂාරාට කෝල් එක ගත්තේ රයිනි. "හෙලෝ මැඩම්, අලුත් නිවුස් එකක් තියෙනවා." "මොකද්ද රයිනි?" "අභිමන් සර් නෙතුලි මිස් එක්ක අද හොස්පිටල් එකට ගියා සේනාරත්න සර් බලන්න." මේක ඇහුවා විතරයි ඉෂාරාගේ අතේ තිබුණු කොෆි කප් එක බිම වැටලා බිඳිලා ගියා. ඉෂාරා කෑ ගැහුවා. "මොනවා? ඒ දෙන තනියමද රයිනි?" "ඔව් මිස්. සේනාරත්න සර් නෙතුලි මිස් එක ගොඩක් වෙලා කතා කරාලු." ඉෂාරාගේ ඇස් දෙක රතු වුණා හරිම කේන්තියෙන්. එයා Tamanටම හයියෙන් කෑ ගහගත්තා. "අභිමන් අයියා, ඔයා මගේ. දැන් මම ඔයාගේ ජීවිතය විතරක් නෙමෙයි ඔයාගේ චරිතෙත් විනාශ කරලා දානවා." ඉෂාරා ෆෝන් එක අරගෙන අලුත් සැලැස්මක් ගහන්න පටන් ගත්තා. ඒ සැලැස්මෙන් නෙතුලිගේ නම කම්පැනි එක ඉස්සරහා කැත කරන්නයි මෙයාට ඕනේ වුනේ. ඒත් ඒ සැලැස්ම නිසාම අභිමන්ට නෙතුලි ගැන තිබුණු හැඟීම ආදරයක් බවට පත් වෙන්න පටන් ගන්නවා කියලා මේ ඉෂාරා කොයි වෙලාවකවත් දැනගෙන හිටියේ නැහැ. වෙලාව උදේ 8:45යි. සේනාරත්න සමූහ ව්‍යාපාරයේ ලොබි ඒරියා එක වෙනදාට වඩා කලබලෙන් තමයි තිබුණේ. නෙතුලි ඔෆිස් එකට ඇවිල්ලා හැමෝටම hina වෙලා good morning කිව්වා. ඒත් අද කවුරුත් එයාට hina වුණේ නැහැ. හැමෝම එක දේවල් කීකේ කොඳුරනවා. එයාව පහු කරගෙන යනකොට එක කට්ටිය කටකොණෙන් hina වෙනවා. නෙතුලි Tamanටම කියාගත්තා. "මොකද අනේ මේ අද වෙලා තියෙන්නේ?" ඇයට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එතකොට රිසෙප්ෂන් එකේ වැඩ කරන නීෂා හෙමින් ඇවිල්ලා ඇහුවා, "මිස්, ඔයා සෝෂල් මීඩියා බලුවද කියලා?" නෙතුලි එයාට නැහැ කිව්වා. "එහෙනම් මේක බලන්න මිස්" කියලා එයා ෆෝන් එක දික් කළා. මේක දැක්ක විතරයි නෙතුලිට කේන්ත ගිහිල්ලා එයාගේ මූණ ලේ පාට වුණා. Facebook page එක පෝස්ට් වගේක් පළ කරලා සේනාරත්න සමාගමේ අලුත් MD අභිමන් සේනාරත්න සමග නිදාගත් තරුණියට ප්‍රමෝෂන් එකක් කියලා ඒ පෝස්ට් එකේ සඳහන් කරලා තිබුණා. ඒ වගේම ඊට යටින් තවත් පෝස්ට් ගොඩක් පළ වෙලා තිබුණා. ඒ අය අභිමන් එක්ක හොස්පිටල් එකට යන ෆොටෝස්, එයත් එක්ක සමීපව කතා බහ කර හිටපු ෆොටෝස් කවුරු හරි හොරෙන් අරගෙන ඒවල ලියලා තිබුණේ සේනාරත්න කම්පැනි එකේ දක්ෂකමට නෙමෙයි ප්‍රොමෝෂන් හම්බ වෙන්නේ කියලා. වෙන දේවල් වලට කියලා. ඒ වගේ ලියලා තිබුණේ විවිධාකාරයේ කැත කතා. ලැජ්ජ නැති කෙල්ල ඇඟ විකුණලා සල්ලි ගන්නව, බොස් වල්ලගෙන ප්‍රොමෝෂන් ගන්නව, චික් විතරක් කියලා. මේක දැක්ක විතරයි නෙතුලිගේ අත් දෙක වෙවුලන්න පටන් ගත්තා. එයාගේ ඇස්වල කඳුළු පිරුණා. මේ වෙලාවේ මිස් නෙතුලි කියලා අභිමන් එයාට කතා කරා. හැමෝම නිහඬ වුණා. "මිස් නෙතුලි, මගේ ඔෆිස් එකට එන්න" කියලා අභිමන් සැරෙන් නෙතුලිට කතා කරා. නෙතුලි අභිමන්ගේ ඔෆිස් එක ඇතුළට ගිහින් දොර වහගත්තා. එයාට තවත් මේව ඉවසන්න බැරි වුණා. එයා "සර්, මම එහෙම කෙනෙක් නෙමෙයි. සර් දන්නවනේ මං කවදාවත් ඒ විදිහේ වැරදි වැඩ කරලා නැහැ." එයා අඬන්න පටන් ගත්තා. තවත් එයා ඉකි ගගහ කතා කරනවා. "මම කවදාවත්..." අභිමන් කතා කරා. "ඉනෆ්, ඇති." අභිමන් ලැප්ටොප් එක හරවලා නෙතුලිට පෙන්නුවා. IT ඩිපාර්ට්මන්ට් එකේ රිපෝට් එකක්. මේ ෆේක් account එකක් හදලා තියෙන්නේ. අභිමන් ස්ක්‍රීන් එකෙන් ඇඟිල්ල දික් කරා. කම්පැනි නෙට්වර්ක් එකෙන්. නෙතුලි පුදුම වුණා. "ඒ කියන්නේ මේක ඇතුළේ කෙනෙක් කරපු වැඩක්ද සර්?" නෙතුලි ඇහුවා. "සර්, සිකියුරිටි හෙඩ් දුවගෙන ආවා. ෆොටේජ් එක ලැබුණා සර්. කන්ෆරන්ස් රූම් එකේ CCTV වීඩියෝ එක ප්ලේ වුණා. හැමෝම පුදුමෙන් බලාගෙන හිටියා. වීඩියෝ එකේ රෑ 10ට ඔෆිස් එකේ කම්පියුටර් එකක් ළඟට ගිහින් පෝස්ට් එක අප්ලෝඩ් කරන්න ඉෂාරාගේ පර්සනල් ඇසිස්ටන්ට් රයිනි. ඉෂාරාගේ මූණ රතු පාට වුණා. ඉෂාරා අභිමන්ට හෙමින් කතා කළා. "එක්ස්ප්ලেইন ඉෂාරා." "අපි අයියේ මේ මම නෙවෙයි." "Don't lie to me ඉෂාරා. මට බොරු කියන්න එපා." මුළු රූම් එකම නිහඬ වුණා. "මගේ ස්ටාෆ් එකේ කෙනෙක්ගේ චරිත විනාශ කරන්න අයියෝ උත්සාහ කරේ." ඉෂාරාගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙන්න පටන් ගත්තා. මං ඔයාට ආදරෙයි. ඒත් ඔයා මං ගැන තැකීමක් කරන්නේ නැහැ. ඔයා හැම වෙලාවෙම මේ කෙල්ල දිහා බලන් ඉන්නේ." අභිමන්ගේ බැල්ම සීතල වුණා. "ලව්? පිස්සුද? මේකද ඔයා ආදරේ කියලා හිතාගෙන ඉන්නේ ඉෂාරා? අහිංසක කෙල්ලෙක්ගේ ජීවිතේ විනාශ කරන එකද ඔයාගේ ආදරේ?" අභිමන් සිකියුරිටි එක පැත්තට හැරුණා. "මේ මොහොතේ ඉඳලා ඉෂාරාට මේ කම්පැනි එකට ඇතුල් වීම සපුරා තහනම්.
හැමෝම පුදුම වුණා. අනේ අබි අයියේ අනේ සෝරි අබි අයියේ එහෙම කරන්න එපා. ප්ලීස් get out ඉෂාරා. ඉෂාරා ලැජ්ජාවෙන් වගේම කේන්තියෙන් කඳුළු පිහ දාන ගමන් එළියට දිව්වා. අඬ එළියට දිව්ව ඉෂාරාගේ මුහුණ ඇඳුනේ නපුරු හිනාවක්. අබිමන් අයියේ ඔයා මාව මේ පිට කෙල්ලෙක් නිසා එළියට දැම්මා. අඬ වෙලාම තමයි පස්සේ බලන්නේ. ඔයා එදාට දැනගනිමේ ඉෂාරා නංගි කියන්නේ කවුද කියලා. මම ඒක කරනවමයි කියලා ඉෂාරා කෑ ගහලා කාර් එකේ රෝදෙටත් පයින් එකක් ගහලා එයා ගෙදර ගියා. කන්ෆරන්ස් රූම් එකෙන් හැමෝම එළියට ගියා ඇත්ත දැනගෙන. නෙතුලි තාමත් නිහඬයි. එයා තාමත් බිම් බලාගෙන අඬනවා. අබිමන් නෙතුලි දිහා බලලා හිමීට කිව්වා. "සෝරි නෙතුලි. ඔයාට මේ හැමදේම උනේ මං නිසා." නෙතුලි හිස සැලුවා. "නෑ සර්. ඒක මම මතක් කරලා දාන්නම්" කියලා. අබිමන් ටික වෙලාවක් එයා දිහා බලාගෙන හිටියා. නෙතුලිගේ ඇස් දෙක තාමත් කඳුළු වලින් තෙත් වෙලා තිබුණේ. අබිමන් නෙතුලිට එයාගේ ලේන්සුව දුන්න කඳුළු පිහන්න අඬන්න එපා කියලා. නෙතුලි ඒ ලේන්සුව අරගෙන හෙමින් අබිමන් දිහා බලලා hina වුණා. ඒ hinaව දැකපුවම අබිමන්ගේ හිත එකපාරට නතර වුණා වගේ තමයි දැනුනේ. අබිමන් තනියම හිතන්න ගත්තා. ඇයි මේ කෙල්ල අඩද්දි මට මෙච්චර රිදෙන්නේ? ඇයි මේ කෙල්ල hina වුණාම මට මෙච්චර සතුටක් දැනෙන්නේ? ඔහුට තේරුණා මේක සාමාන්‍ය හැඟීමක් නෙවෙයි කියලා. ඒත් ඒ ආදරය පිළිගන්න කලින් මේ දෙන්නගේ ජීවිත උඩ යටු කරන්න පුළුවන් රහස් ගොඩක් එළියට එන්න තිබුණා. වෙලාව උදේ 10යි. අබිමන් තමන්ගේ කාර්යාලයේ ජනේලය ළඟ ඉඳන් සිටි එක දිහා බලාගෙන හිටියේ. ඒත් අද අබිමන්ගේ හිත නම් තිබුණේ වැඩවල නෙවෙයි නෙතුලි ළඟ. ඊයේ නෙතුලි අඬපු විදිය, තමන්ගේ ලේන්සුව අරගත්තට පස්සේ නෙතුලි hina වුණ විදිය, ඒ හැම දෙයක්ම මෙයාගේ හිත ඇතුලේ දෝංකාර දෙනවා. අබිමන් තමන්ටම කතා කරගන්න. මොකද බම් මේ අබිමන් වෙන්නේ? අබිමන් ඔබ කවදාවත් කෙල්ලෙක් ගැන මෙහෙම හිතලා නැහැ. ඇත්තටම උඹට මේ පිස්සු හැදීගෙන දෙන්නේ. එතකොටම එයාගේ කල්පනාව වෙනස් කරමින් කවුරු හරි දොරට තට්ටු කරා. කමින් කියලා අබිමන් හයියෙන් කියනකොටම දොර ඇරගෙන ඇතුළට ආවේ නෙතුලි. එයා ඇඳගෙන හිටිය සුදු පාට දිග ගවුමක් කොණ්ඩේ ලිහලා අත වෙනදටත් වඩා ලස්සනයි. අබිමන් තප්පරයක් කට වහගෙන එයා දිහා බලාගෙන හිටියා. ඇත්තටම එයාට කතා කරන්නත් අමතක වුණා. නෙතුලි එයාට සර් කියලා කතා කරා දෙපාරක්ම. නෙතුලිගේ සිහින් කටහඬට අබිමන් පියවිසියට ආවා. මේ ඔව් නෙතුලි කියන්න. අද තියෙන මීටින් වල ෆයිල් ටික සර් මේ. නෙතුලි ওই ෆයිල් ටික ටේබල් එක උඩින් තියන්න කියලා අබිමන් කිව්වා. නෙතුලි ෆයිල් ටික තියලා යන්න හැරෙද්දි අබිමන් නොදිනීම කිව්වා "නෙතු පොඩ්ඩක් ඉන්න" කියලා. පළවෙනි වතාවට අබිමන් නෙතුලිට නෙතු කියලා කතා කරේ. අබිමන් දිහාට හැරුණා. "සර්" අබිමන්ට තමන් කිව්ව දේ තේරුනේ ටික වෙලාවකට පස්සේ. මේ නෑ මේ ලන්ච් ගත්තද?" නෙතුලි hina වුණා. "තාම නෑ." "ඇයි මොකද අද ලන්ච් ගන්න පරක්කු?" "වැඩ තිබුණා සර්." අබිමන් ටිකක් මූණ රවාගෙන වැඩ තියනවා කියලා කෑම නොකා ඉන්න එපා හරිද? මේක මගේ ඕඩර් එකක්. වෙලාවට කෑම කන්න ඕනේ කියලා හරිම සැරෙන් නෙතුලිට කිව්වා. ඒක කිව්ව විතරයි නෙතුලිට hina ගියා. "හරි සර්" කියලා එයා ඔෆිස් රූම් එකෙන් එළියට ගිහිල්ලා දොර වැහුවා. අබිමන් තමන්ගේ නළල අත ගාගත්තා. "මොනවද මම මේ කරන්නේ? ඇත්තටම මට මේ මොකද වෙලා තියෙන්නේ?" කියලා අබිමන් තමන්ටම කියාගත්තා. ඒ අතර ඔෆිස් එකට එන්න තහනම් වුණ ඉෂාරා තමන්ගේ ගෙදර ඉඳන් ෆෝන් එකෙන් ඔෆිස් එකේ CCTV ලයිව් බලමින් තමයි හිටියේ. නෙතුලි අබිමන්ගේ ඔෆිස් එකට වෙලා hina වෙලා එළියට යනවා දැක ගමන් එයාට නම් පුදුම කේන්තියක් තිබුණේ. එයා අතේ තිබුණු ග්ලාස් එක බිම ගහලා "නෑ මේක වෙන්න බෑ අබිමන් අයියා. ඔයා මේ කෙල්ලට නම් කැමති වෙන්න බෑ" කියලා හයියෙන් කෑ ගැහුවා. එදා හවස අබිමන්ට හදිසි මීටින් එකක් වැඩිලා තිබුණේ නුවර ලොකු හොටෙල් එකක. එයා නෙතුලිට කතා කරා. "නෙතුලි" "යස් සර්." "අර ෆයිල් ටික අරගෙන එන්න. අපි යනවා දැන්." "මාත් යන්න ඕනිද සර්?" "ඔව්." "ඔයන්න නැතුව මට මේ මීටින් එක කරන්න බෑ." නෙතුලිගේ හිතට ලොකු සතුටක් දැනුණා. ඒ වගේම බයකුත් දැනුණා. ඒත් එයා ඒක පිටට පෙන්නන්න ගියේ නැහැ. BMW එක මහනුවර පාරේ යනවා. පැයක් විතර කිසිම කෙනෙක් කතා කළේ නැහැ. අවසානයේ අබිමන් නිශ්ශබ්දතාවයේ බිඳ දැම්මා. "නෙතුලි" "කියන්න සර්." "ඔයාලට ඩ්‍රීම්ස් තියනවද?" "තියෙනවා සර්." "මොනවද?" නෙතුලි ජනෙලේ දිහා බැලුවා. "ලස්සන ගෙයක් හදාගන්න එක සර්." "එච්චරද?" "ඔව්." "තමන් ගැන තියෙන ඩ්‍රීම්ස් මොනවද?" නෙතුලි hina වුණා. "මට මං ගැන හිතන්න පුරුදු නෑ සර්." ඒ වචන ටික අබිමන්ගේ හිතට දැනුණා. අබිමන් තමන්ටම කියාගත්තා. හැමෝම තමන් ගැන හිතද්දි මේ කෙල්ල හරි වෙනස්. එයා හිතන්නේ එයාගේ පවුල ගැන විතරයි. ටික වෙලාවකට පස්සේ මුළු අහසම කළු වුණා. තද වැස්සක් වහින්න පටන් ගත්තා. පාර හරියට පේන්නෙත් නෑ. අබිමන් කාර් එක පාරයිනේ නතර කරා. "අපි වැස්ස ටිකක් අඩු වෙනකල් ඉඳලා යමු නේද?" ඒ වෙලාවෙම නෙතුලි හීතලෙන් වැවුලන්න පටන් ගත්තා. කාර් එකේ AC එකක් තවම වැඩ. අබිමන් ඒක දැක්කා. වචනයක්වත් නොකිය තමන්ගේ කළු කෝට් එක ගලවලා එයා නෙතුලිගේ කර උඩින් දැම්මා. නෙතුලි පුදුමෙන්
අභිමන් දිහා බැලුවා. සර් නෙතුලි මීටින් එකට යන්න තියෙනවා. මේක ඇහුවා විතරයි නෙතුලිගේ ඇස් දෙකෙන් කඳුළු දිලිසුණා. thank you sir. අභිමන් එයා දිහා බලන හිමින් hina වුණා. ඒක නෙතුලි අභිමන්ගේ දැකපු හරිම ලස්සන අව්‍යාජ පළවෙනි hinaව. නෙතුලිගේ හදවත එක මොහොතකට ගැස්සුණා. කල්පනා කරා මේ නපුරු මිනිස්සයාටත් මෙහෙම hina වෙන්න පුළුවන් නේද? ඒත් ඉතින් මේ ලස්සන මොහොත ගොඩක් වෙලා තිබුණ නැහැ. අභිමන්ගේ ෆෝන් එක නාද වුණා. එයා කෝල් එක ආන්සර් කළා. තත්පල දෙකක් ඇතුළත අභිමන්ගේ මුළු මූණම වෙනස් වුණා. මොනවා? තාත්තා අතුරුදහන් වෙලා? එහෙම වෙන්නේ කොහොමද? තාත්තා හිටියේ හොස්පිටල් එකේනේ. නෙතුලිගේ හදවතත් මේ පාර එක පාරට ගැස්සුණා. කාර් එක හරවපු අභිමන් වේගයෙන් නැවතත් කොළඹ බලා ධාවනය කරා. මේ දෙන්නගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන සිදුවීමක් ඔවුන් දිහා බලාගෙන ඉන්නවා කියලා මේ දෙන්න කවදාවත් දැනගෙන හිටියේ නැහැ. සේනාරත්න මහත්මයා අතුරුදහන් වෙලා දැන් දවස් 3ක් ගිහිල්ලා මුළු රට මේ පුවත ගැන කතා කරනවා. පොලිස් පරීක්ෂණ පටන් අරගෙන තිබුණත් කිසිම හෝඩුවාවක් තවම ලැබිලා නැහැ. අභිමන්ට නිින්දකුත් නැහැ. එයා හැමතැනම එයාගේ තාත්තා හොයනවා. නෙතුලිත් මේ හැම දෙයකම එයාට උදව් කරා. එදා රෑ කම්පැනි එකේ තිබුණු CCTV ෆොටේජ් එකක් ආයෙමත් බලද්දි අභිමන්ගේ ඇස් දෙක නතර වුණා. "පේස්!" ඔහු කෑ ගැහුවා. ස්ක්‍රීන් එක zoom කළා. සේනාරත්න මහත්මයා හොස්පිටල් එකෙන් අරන් ගිය ඇම්බියුලන්ස් එක. කම්පැනි එකට ආйти ඇම්බියුලන්ස් එකක් නෙමෙයි. නම්බර් ප්ලේට් එක ට්‍රැක් කරලා. පැය භාගයකින් ලොකේෂන් එක ලැබුණා. නුවරඑළිය පරණ ටී ෆැක්ටරි එක. අභිමන් නෙතුලිට කතා කරා. "නෙතුලි, ඔයා මෙතනම ඉන්න." "නෑ සර්, මාත් එනවා." "ඒක ඩේන්ජරස් නෙතුලි. ඔයා තනියම යනවා නම් මාත් එනවා සර්." අභිමන් නෑ දිහා බලලා තත්පර කිහිපයක් බලාගෙන හිටියා. "ඕකේ. හැබැයි මම කියන දේ අහන්න ඕනේ නෙතුලි. හරිද?" "හරි සර්" කියලා ඒ දෙන්න ගමන් කරා. වෙලාව රෑ 12 වෙනකොට ඒ දෙන්න තේ ෆැක්ටරි එක ළඟට එන්න පුළුවන් වුණා. ඇතුලෙන් කෑ ගහනවා වුණා. "පුතා, අභිමන්!" ඒ සේනාරත්න මහත්මයාගේ හඬ. අභිමන් දොර කඩලා ඇතුළට ආවා. ඇතුළේ හිටියේ එයාගේ බාප්පලා 3 දෙනා සහ තවත් මැරව කණ්ඩායමක්. ලොකු බාප්පා කතා කරා. "අන්තිමට ආවනේ" කියලා හයියෙන් hina වුණා. "කම්පැනි එක අපිට ලියලා දීලා යනවා. නැත්තම් උඹේ තාත්තව මරනවා" කියලා ලොකු බාප්පා හයියෙන් කෑ ගැහුවා. අභිමන් හිමින් ඉස්සරහට ආවා. "මගේ තාත්තා රතක් එහෙම තිබ්බොත් මං උන් එකෙක්වත් ජීවතුන් අතර තියන්නේ නැහැ" අභිමන් හයියෙන් කෑ ගැහුවා. ඒ වෙලාවෙ එතන හිටපු එක මැරෙක් නෙතුලිගේ අතෙන් ඇදලා අල්ලලා ගත්තා. සර් අභිමන් සර්" නෙතුලි කෑ ගැහුවා. ඇයගේ බෙල්ලට පිහියක් තියලා ඒ මැරයා කිව්වේ තව අඩියක් හරි ඉස්සරහට ආවොත් මේ කෙල්ල මරලා දානවා කියලා. අභිමන් එකපාරට නතර වුණා. අභිමන් ගෑස් වල පළවෙනි වතාවට බය කියන දේ දකින්න පුළුවන් වුණා. නෙතුලි වෙනුවෙන් "ප්ලීස් එයාට මුකුත් කරන්න එපා." ඒ වචන අහුනහම නෙතුලි පුදුමෙන් වගේ බලාන හිටිය ඇස් දෙකේ කඳුළු පුරවගෙන. නෙතුලි ඒ වෙලාවෙත් හිතුවේ මේ නපුරු මිනිස්සයා මං වෙනුවෙන් බය වෙලා නේද? ඒකට හේතුව මොකක්ද කියලායි. මේ මොහොතේම පොලිසියෙන් මෙතනට කඩා වැදුණා. "ඕගොල්ලෝගේ හැමෝගෙම ආයුධ බිම දාන්න." මිනිත්තු කිහිපයක් ඇතුලේ හැමෝම අත්අඩංගුවට ගත්තා. මේ වෙලාවේ අභිමන්ගේ බාප්පලා 3 දෙනාත් අත්අඩංගුවට ගත්තා. ඉෂාරා දුවගෙන ආව කඳුළු පිහදාන ගමන්. "අනේ මගේ මාමට මොකද වුනේ? අභි අයියේ" කියලා. මේ ඉෂාරාත් මේවට සම්බන්ධයි. ඒත් එයා මේ හැම දෙයක්ම කරේ හැංගිලා. මේ දේවල් වලට ඉෂාරා සම්බන්ධයි කියලා අභිමන්ට මේ වෙලාවේ දැනගන්න හම්බ වුණේ නැහැ. මේ වෙලාවේ අභිමන්ගේ චූටි බාප්පා රඟපාන්න ගත්තා. "අනේ මට සමා වෙන්න පුතේ. මම මේවට සම්බන්ධ නැහැ. මෙයාලගේ බලකිරිල්ලටයි මම මේකට සම්බන්ධ වුනේ. අනේ මාව බේරගන්න" කියලා. අභිමන් මේ වෙලාවේ ඔහු දිහා හැරිලවත් බැලුවේ නැහැ. වැරදිකාරයෝ නීතිය තීරණය කරයි කියලා අභිමන් බිම් බලා ගත්තා. සේනාරත්න මහතා නිදහස් වුණා. එයා අභිමන් ළඟට ගිහිල්ලා අභිමන්ව වැළඳගත්තා. "පුතා, මං දැනගෙන හිටියේ උඹ මාව බේරගනී කියලා." ඊට පස්සේ සේනාරත්න මහත්මයා ගියා නෙතුලි ළඟට. "දුව, ඔයා තමයි අපේ පවුල බේරුවේ." නෙතුලි කඳුළු පිහදාන ගමන් hina වුණා. මේ හැම දෙයක්ම දැක්කට පස්සේ ඉෂාරට නම් හරිම කේන්ති. කාලය ගෙවිලා ගියා. මාස 3කට පස්සේ මේ කම්පැනි එක රටේ අංක 1 කම්පැනි එක බවට පත් වුණා. ඒ දවසේ සේනාරත්න මහතා හැම සේවකයෙක්ම එකතු කළා. ඔහු එයාලට කතා කරා. "අද දවසේ මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා." එයා නෙතුලි දිහා බැලුවා. "අභිමන් මගේ පුතා වගේම මේත් ඉන්නේ මගේ දුව. මේ කම්පැනි එකේ අද ඉඳන් මෙයා ඩිරෙක්ටර් කෙනෙක්." මුළු හෝල් එකේම හිටපු සේවකයෝ අත්පොලසන් දුන්නා. නෙතුලිගේ ඇස් දෙකෙන් කඳුළු වැටුණා. "මගේ මායාකාර යාළුවනේ, මේ විදිහට නපුරු ආදරය 3 වෙනි කොටසත් ඉවර වෙනකොට හරිම ඉක්මනින් මම නපුරු ආදරය 4 වෙනි කොටස අරගෙන ඔයාලව හම්බ වෙන්න ඉක්මනින් එනවා. ඔයාලා මේ වගේ ලස්සන කතා බලන්න කැමති නම් අපේ නාලිකාව subscribe කරලා
අපේ පුංචි පවුලට එකතු වෙන්න කියලා මම හරි ආදරෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයාලගේ ලස්සන අදහසුත් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ලියාගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලා ලියන ඒ ලස්සන අදහස් හැම දෙයක්ම මම කියවන. ඔයාලගේ පුංචි කමෙන්ට් එකකින් මාව දිරිගන්නනවටත් මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක් වේවා.